ඔයාලා MCQ 4800ක් වෙන ළමෙක්ට සාපේක්ෂව කරනවා. දශමයක්ව කාලයක් නාස්ති කරන්න එපා පුතාලා. ඔයාලා කරගන්න දේ තමයි ඔයාලගේ ප්‍රතිඵලය. අනිත් ළමයින්ට තිබ්බ වෙලාව ඇතුලේ හොරාගත්ත කාලේ. ඔයා කාලයට අභියෝගයක් කරලා තියෙනවා. try කරන්න හැම දවසකම MCQ 30ක් ඉන්න වෙලාව ඇතුලේ ගොඩ දාගන්න. ඉන්න වෙලාව ඇතුලේ MCQ 30ක් ගොඩ දාන්න බලන්න. හේතුව මේකයි පුතේ. ඔයාලා MCQ 30ක් දවසකට කළොත් සතියට 210ක් නෙමෙයි 150ක් කම්ප්ලීට් කරගන්න පුළුවන් වුණොත්. ඔයාලා මාසෙකට MCQ 600ක් කරනවා. ඒ වගේ ඉදිරි මාස 8 ඇතුලේ අන්තිම මාසය අතරින් ඔයාලා MCQ 4800ක් වෙන ළමෙක්ට සාපේක්ෂව කරනවා. පුතා MCQ 4800ක් කියන්නේ MCQ 50 papers 96ක්. MCQ 50 papers 96ක්. මතක තියාගන්න මේක සක්කරයටවත් කරන්න වෙන්නේ නැහැ අන්තිම කාලේ. ඒ වගේම මේ MCQ papers 96 ගැන ඔයා තනියෙන් කරන් ගිය එකක්. පාස් papers වලටත් අමතරව අය අතරේ පාස් papers ගණන් හදයි ප්‍රශ්නයක් නැහැ. මම පරණ දුන්නු papers වල ගන්නොත් හදයි ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයා මේ මොහොතේ සිට මේ මොහොතේ කියන එකත් වැරදි මේ වෙද්දී ළමයි දෙන්නෙක් මට ගෙනල්ලා පෙන්නුවා මේ වැඩසටහන කරන් යන ගම. මං කියපු සතියේ පටන් අරගෙන ළමයි දෙන්නෙක් මේ වෙද්දී මට පෙන්නුවා. එයා කරන් යන වැඩේ. හරි. ගෙනල්ලා පෙන්නුවා සර් මේක මෙහෙම කළොත් මට මගෙන් අහුව ප්‍රශ්න කීපයක් ඒ දරුවෝ දෙන්නා. මේක ඇතුළේ ඔයා papers 96ක් කම්ප්ලීට් කරනවා. මේ සිස්ටම් එක ඇතුලේ. ඔයාලා කාටවත් පන්තියක් පටන් ගන්නකම් කතා කරන්න හෝ ඔන්ලයින් ඉන්න ළමෙක්ට පන්තියක් පටන් ගන්නකම් නිකන් ඉන්න වෙලාවක් නැහැ. විභාගෙට මාස 8යි තියෙන්නේ. papers 96ක් කරන ළමයා මතක තියාගන්න. මේ papers 96 ඇතුලේ පැය දෙක ගානේ පැය 192ක් තියෙනවා. මේක හොරාගත්ත කාලයක්. පැය දෙක ගානේ පැය 192ක් තියෙනවා. හරිද? දවසකට පැය 12ක් වැඩ කරන ළමෙක් නම් ඇවරේජ් සාමාන්‍යයෙන් පැය 12 කරන්න ඕනේ මේ කාලේ. ඵලදායී ලෙස වැඩ කරන අවම කාලය පැය 12 තියෙන්න ඕනේ. ඵලදායී ලෙස වැඩ කරගෙන යන අවම කාලය පැය 12 තියෙන්න ඕනේ. මේක ඇතුලේ ඔයා දවස් 16ක වැඩ කරලා මේ වටිනාකම තියෙන දැන් නෙමෙයි විභාග කිට්ටු වෙද්දී. මතක තියාගන්න. මේ විභාගයට සූදානම් වෙන දරුවෝ මගේ ළඟ දැන් මේ මොහොතේ ඉන්න හැමෝම. දශමයක්ව කාලයක් නාස්ති කරන්න එපා පුතාලා. ඔයාලා කරගන්න දේ තමයි ඔයාලගේ ප්‍රතිඵලය. මේ papers 96ම කරලා තියෙන්නේ ඔයා අනිත් ළමයින්ට තිබ්බ වෙලාව ඇතුලේ හොරාගත්ත කාලේ. ඔයා කාලයට අභියෝගයක් කරලා තියෙනවා. අනිත් ළමයා පන්තියක පැය 4:00මාරක් ඉඳලා තියෙනවා. ගුරුවරයාත් එක්ක වැඩ කරලා තිනවා. ඔයා ඒ අතරේ MCQ 20ක් හොරකම් කරලා තියෙනවා. තව 10ක් උදේ බස් එකේ යද්දි 5යි, හවස බස් එකේ යද්දි 5යි 30ක් ඉවරයි. ඒ 30ම ඇවිල්ලා ඔයා විසින් අනිත් ළමයාට තිබ්බ වෙලාව ඇතුලේ හොරකම් කරපු කාලයක්. එහෙම ප්‍රශ්න පත්‍ර 96ක් ඔයා කම්ප්ලීට් කරනවා ඔයා විසින්ම. මේකට ඔයා ප්‍රශ්න තෝරගනිද්දී ඔයාට පාස් පේපර්ස් තෝරගන්න පුළුවන්. පාසල් වාර විභාග පොත් තියෙන ඕන තරම් ඒව තෝරගත්ත හැකි. ප්‍රසිද්ධ භෞතික විද්‍යා පොත්පත් තියෙනවා සිංහල මීඩියම් ඉංග්‍රීසි මීඩියම් ඕන තැනකින් තෝරගෙන මේ ප්‍රශ්න ටික කරන්න try එක දෙන්න. නොනවත්වා මේ ප්‍රශ්න ටික කරන් යන්න ඕනේ. tamun දෛනිකව වැඩ කර. ඔයා ලියන්න එක පොතක හැමදාම මේ දවසේ වැඩ කරපු ප්‍රමාණය. එහෙම කළොත් දරුවනේ ඕගොල්ලන්ට ලොකු දෙයක්. ඔයාලා හිතන්නේ නැති ප්‍රතිඵලයක් ඔයාලට ගන්න පුළුවන්. මතක තියාගන්න. ඔයා හිතන්නේ නැති ප්‍රතිඵලයකට ඔයා ළඟා වෙනවා. සීමිත ළමයි පිරිසයි මේකෙදී විශ්වවිද්‍යාල සුසුකම් ලබන්නේ. ඒක අතරට ඔයාට එන්න ඕන නම් හැමෝටම තියෙන වෙලාව ඇතුළේ ඔයා වෙලාව හොරකම් කරගන්න ඕනේ.